හිරු අහසේ මුදුන් වෙලා. ඒත් කොළඹදී දැනෙන ගිනි රස්නය ගතට නොදැනේ. තුරුවියන් අතරින් අහසට නැගුණු සීතල වලාකුළක් මිහි මඩල ආවරණය කරමින් සිටි. මේ වලාකුළ තවත් පිටකින් මහා වැස්සක් වී ඇදහැලෙන්නට බැරි නැත. ඒ වැස්ස අපේ ගමනට බාධාවක් වුවද මේ හරිත වනවදුලට නම් ආශිර්වාදයක්. අප සොයා යන දියදහරේ රුසිරු වර්ධනයටද එය මනා පිටුවහලක්. ලංකාවේ ගැරඬිඇල්ල නමින් ප්‍රකට ඇලි කීපයක්ම තිබුණත් අද අපේ සංචාරය කොත්මලේ ප්‍රදේශයේ තිබෙන ගැරඬිඇල්ල සොයා යාමටයි. කොත්මලේ කොට්ටාස්සේ මහනුවරට මායිම් වන උස්සල්ලාව ප්‍රදේශයේ රොටොෆ් වතුයායට මැදිවයි මේ අපූරු බිම් කඩ පිහිටලා තියෙන්නේ. මහනුවර සිට එන්නේ නම් පේරාදෙණිය ගම්පොළ පසු කර උස්සල්ලාවට ඇවිත් එතැන් සිට නුවරඑළිය ප්‍රධාන මාර්ගය ඔස්සේම තවත් කිලෝමීටර් 2ක් ගමන් කිරීමෙන් පෙරෙට්ටාසි ඩෙල්ටා මංසන්ධියට ළඟා වෙන්න පුළුවන්. එතනින් වමට හැරි කිලෝමීටර් 12ක් අප ගමන් කළ යුතු වෙනවා. මෙම මාර්ගය කඳුමුදුනට ප්‍රවේශ වන මාර්ගයක් නිසා වටපිටාවත් හරිම අපූරුයි. නගරයේ තියෙන වාහන තදබදයෙන් මිදිලා මේ වගේ පරිසරයක ගමන් කරනවා කියන්නෙම අපූර්ව අත්දැකීමක්. ශාස්ත්‍රීය තේවතු හරිතවත් කඳු වැටි වලින් වට වූ මේ පාරිසරික විචිත්‍රත්වය නම් විඩාබර මනසකට කියලා නිම කරන්න බැරි ආස්වාදයක්. මේ සුන්දරත්වයේ දැකවිඳ බලාගෙන කඳුමුදුනට එද්දි අපට හමුවන්නේ අයිරී දෙමළ විද්‍යාලයට හැරෙන මංසන්ධිය. මෙතනින් දකුණට හැරිලා මීටර් 500ක් පමණ ගමන් කිරීමෙන් ගැරඬිඇල්ලේ ඉහළ මාලයට ළඟා වෙන්න පුළුවන්. වැසි සමයේදී සැරින් සැරේට වෙනස් වන කාලගුණයත් ඇල්ලේ ඉහළ මාලයේ සිට ඇසට අසුවන සුන්දරත්වයත් නිසාම සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙනවා. ඒ නිසාම මෙහි සිට හාත්පස නැරඹීම මෙහි සංචාරය කරන කා තුලත් ඇති කරන්නේ අපූර්ව අත්දැකීමක්. ඇල්ලට නැගෙනහිරින් නැගෙන පිතුරුතලාගල කඳු වැටිය මෙම ඇල්ලේ පෝෂිත ජලාධාරයයි. කුඩා කුඩා දිය පහරවල් එකතු වෙලා හැදෙන ගිරිඳිඔය මෙම ඇල්ල නිර්මාණය කරනවා. කොත්මලාඔයේ ප්‍රධාන ජල ප්‍රභවයක් වන පන්නල්ඔය පෝෂණය කරන ජල මූලාශ්‍රයක් තමයි ගිරිඳිඔය කියන්නේ. මෙම දියදහර වැවන්ඩම් ප්‍රදේශයේදී ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටීමෙනුයි මේ සුන්දර දිය ඇල්ල නිර්මාණය වෙන්නේ. මෙම දියදහර ගලා හැලීම ගැරඬියෙකුගේ ස්වරූපය ගන්නා නිසා මෙම ඇල්ලෙහි නම ගැරඬි ඇල්ල ලෙස ප්‍රකටයි. ගිරිඳිඔය යන්නෙන් බිඳී ගැරඬි ඇල්ල යන්න විවහාරයට එක් වූ බවත් තවත් අයගේ මතයක්. මුහුදු මට්ටමේ සිට අඩි 5000කට ආසන්න උසකින් තමයි මෙම ඇල්ලේ මුදුනත පිහිටලා තියෙන්නේ. උස්සම භූමියක එක් අර්ධයක පිහිටි ඍජු පාෂාණ පුෂ්ඨයේ ආගාධ ස්වරූපය ඇල්ලේ උස්සට බලපෑ ප්‍රධාන සාධකයයි. මේ ස්ථානයට එන සංචාරක ඔබට තවත් අපූරු ගමනකට එක් වෙන්න පුළුවන්. ඒ තමයි මහා රාවණයන්ගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත්. මේකත් හරි අපූරු ගමනක්. මතකයේ තියාගන්න දිනක ජියලොකයට ඔබ එහි කැටුව යන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නයි සූදානම. ජියලොකයට සමග මෙවැනිම භූ ස්තරයක සෞන්දර්යාත්මක අගය හා හැඩය සොයා යන ගමනකින් ආයෙත් දවසක හමුවන බලාපොරොත්තු වෙන්න.